අපේ පක්ෂයේ ගමට කතා කරන්නේ ඔබ තමුන්නාසෙලා. පක්ෂේ පණිවිඩය ගමට ගෙනියන්නේ ඔබ. ඒ වගේම තමයි අපි ගමට වැඩ කරපු දේශපාලන බලවේගයක්. අපි මැතිවරණයට ඇවිල්ලා මේ කොයික ඔෆ් කරගෙන. මැතිවරණයකට ඇවිල්ලා මැතිවරණේ කාලේ පොරොන්දු වෙලා ගමට ගිහිල්ලා ඡන්දින නැය නෙවෙයි. අපි වැඩ කරලා තියෙන කණ්ඩායම. ඒ වගේම තමයි අපි බොරු කියලා නැහැ. අපි පුළුවන් දේ පුළුවන් කියනවා, බැරි දේ අපි බැහැයි කියලා කියනවා. අපි පුළුවන් කාලේ වැඩ කෙරුවා. ඒ වැඩ කරපු එක හේතුවක් වුණා අපිට පරදින්න. ඇයි? ඒක හැම වැඩක්ම හොරගම් කෑවා කියලා සමාජය තුල වැරදි මතයක් ගොඩනැගුවා. වැරදි මතයක් ගොඩනැගුවා. පාරක් හැදුවොත් පාරෙන් හොරා කෑවා කිව්වා. ඉස්කෝලේ හැදුවම ඉස්කෝලෙන් හොරා කෑවා කිව්වා. දැන් ඔවුන් පාලනයට අවිලා තියෙනවා. අන්තිමට කරපු හොරගමකුත් නැහැ. මේ ආණ්ඩුව දැන් මාස 6ක් වෙනවා කරපු වැඩකුත් නැහැ. මේ ආණ්ඩුව දැන් මාස 6 ඇතුළත පහුගිය ආණ්ඩුව වලට බැන නිලධාරීන්ට හොරා කියන තැනට අවිලා තියෙනවා. අද ඔවුන් හුදෙක් නිලධාරීන්ට චෝදනා කරන තැනට ආණ්ඩුව පරිවර්තනය වෙලා තියෙනවා. රටේ දක්ෂ රාජ්‍ය සේවය නිලධාරීන්ව පැත්තක තියලා. තමන්ට මැතිවරණ කාලේ උදව් කරපු අය ලං කරගෙන. මැතිවරණ උදව් කරපු නිලධාරි ලං කර ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි දක්ෂ නිලධාරීන්ව පැත්තකට දාපු එක ප්‍රශ්නයක්. සංවර්ධනය සම්පූර්ණයෙන් නවත්තලා. ඒ අයගේ සංවර්ධන යෝජනා ක්‍රමයක් විදිහට දකින්න රිලව් අල්ලන එක. අල්ලා දූපතකට දාන එක. කරන්න පුළුවන් නම් හොඳයි. කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි ආණ්ඩුවකින් ඊට එහාට ගිහපු දේ බලාපොරොත්තු වෙනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් වුණොතින් පමණයි රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්නේ. ගමේ ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා, ගොවියා, දීවරයා ශක්තිමත් වුණොතින් පමණයි සමස්ත රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් රටේ ගොඩනගන්නේ. එහෙම නැතුව ආණ්ඩුව හිතන් ඉන්නවනම් පහුගිය ආණ්ඩුවල වැරදි පෙන්න අරයා හොරා මෙයා හොරා මම මෙයා වල්ලනවා පාර්ලිමේන්තුවම ගිහලා හිරේ දානවා හිරේ පාර්ලිමේන්තු සැසියක් තියන්න පුළුවන් කියලා රාජ්‍ය නායකයා හිතාගෙන ඉන්නවනම් ඒකෙන් මේ රටේ ආර්ථිකය හැදෙන්නේ නැහැ කියන එකත් අපි එතුමාට මතක් කරලා දෙන්න ඕනේ.